ඔයාගේ සුරතල් බව්යාලුවා බිම නිදාගෙන ඉන්න ඉරියව්වෙන් එයා ඉන්න මූඩ් එක මොකද්ද කියලා හරියටම දැනගන්න විදිය ඔයා දන්නවද? ඔයාගේ සුරතල් බව්යාලුවා මෙන්න මේ විදියට පැත්තකට වෙලා නිදාගෙන ඉන්නවා නම් එයාට ගොඩක් ආරක්ෂිත බවක් වගේම සම්පූර්ණ රිලැක්ස් බවකින් එයා ඉන්නවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඔයාගේ බව්යාලුවා මෙන්න මේ විදිහට වට වෙලා කකුල් දෙක ළඟට කරගෙන එයා නිදාගෙන ඉන්නවා නම් එයාට සීතලක් දැනිලා එයාගේ උෂ්ණත්වය රඳවා ගන්න හදනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම එයා අනිත් පැත්තට පෙරලිලා බඩ උඩට කරගෙන සහ කකුල් දෙක උඩට කරගෙන ඉන්නවා නම් එයාට ගොඩාක් මේ තැන විශ්වාසයි වගේම එයාට ගොඩාක් ආරක්ෂිත හැඟීමක් ඇති වෙලා තියෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඔයාගේ සුරතල් බව්යාලුවා මෙන්න මේ විදිහට කකුල් දෙක පිටිපස්සට කරගෙන දිගා වෙලා ඉන්නවා නම් එයාට හොඳට එනර්ජි එක තිබුණත් එයා කැමති මේ වෙලාවේ විවේක ගනිමින් පහසුවෙන් ඉන්න. ඒක නිසා එයා මේ ඉරියව්වෙන් ඉන්නවා නම් එයා ගොඩක් පහසුවෙන් විවේක ගන්නවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ සුරතල් බව්යාලුවත් මේ විදියට නිදාගෙන ඉන්නවා නම් කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක ලයික් කරලා මේ වගේ තවත් වටින වීඩියෝ බලන්න අපිව ෆොලෝ කරන්න අමතක කරන්න එපා.